සීරටම වගේ වැඩගත් වෙන වීඩියෝ එකක් මේකේ ඉන්නේ. ඔයාලා ගෙවත්තේ ඇති සමහර විට නැති වෙන්න බෑ. අපුඩ ළඟට එනවා. මෙන්න මේ වගේ පෙන්වන්නේ මේ වගේ මේ කට්ට මේ තියෙන මැණික් තියෙන පොළවල් වල තමයි මේවා මේ පිහිටන්නේ. මේ මැණික් හා සමානම මේකේ බර තියෙන මේකේ මේ පොඩි උනත් මේක ග්‍රෑම් 100කට වැඩි වගේ බරයි. මේ වගේ තියෙනවා. තව තියෙනවා මාළක තව තියෙනවා පෙන්වන්න. මේ ඉතලා කියන්න ඕනි. බලලා තව ඉස්සරහට මේ වගේ වීඩියෝ ගේන්න channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න. මේ තියෙනවා තව මෙන්න මේවා. මෙන්න මේ වගේ ඒවාක් තියෙනවා. තේනවද මන්ද මේවා මේ මැණික් නම් නෙමෙයි. හැබැයි මැණික් තියෙන මේ තියෙන පලිඟු වරක. මේ පලිඟු. මේවා මේ මැණික් තියෙන පොළොල් වල පිහිටවනවා. ඉතින් මේ වගේ මේ පූනක්කම් කියන જાතිය තමයි මේ පූනක්ක. මේ මැණික් තියෙන ඉල්ලම් වල මේවා අනිවාර්යෙන් පිහිටනවා. මේ කට්ට තව තියෙනවා. මේ තියෙන මේක මේ පඩියමක්. පඩියම් වර්ග මේකත් මේ සාමාන්‍යයෙන් මැණික් නම් නෙමෙයි. නමුත් ඒකට මේක පළුදු හැම ඇතුලේ බිඳිලා අඩු නම් මේක විකුණන්න පුළුවන්. මේකත් මේ ලස්සන පළිඟු වර්ගයක්. මේ හරි ලස්සනයි. කහට පළිඟු කියන්නේ මේවට තමයි. මේවත් මේ මැණික් ඉල්ලම් වල පිහිටනවා. මේ ලස්සන වේ කුඩා මාණික් වගේ. කප්ප තියෙනවා තව. මේ වගේ ගල් පිහිටනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න. ඔය টয়ලට් වල කපනකොට නැත්නම් ඇලදොල තියෙන ඉඩම් තියෙනවනේ ඒවයි මේවා කෑදිලා තිබුණොත් පොඩ්ඩක් බලන්න. කෝටි ගණන් වටින මැණික් ඔයගොල්ලන් ඉඩම් වලත් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ නොදැනුවත්ව. මේ කියන්නේ මේකත් මේ කට්ටයක්. හැබැයි මේක කට්ට ගුවට මේක ඊයම් කට්ට කියලා තමයි අපි මේකට කියන්නේ. මාත් මේ කතල් වලින් එකතු කරගත්ත ටිකක් තමයි. ගාම තියෙනවා. මේගොල්ලන්ට පෙන්නන්න ඕන මේ සාමාන්‍ය ටිකක් ගත්තේ. මේ මෙහෙම තිබුණාට මේ මැණික් නෙමෙයි. බර තියෙනවා. ඒකට මැණික් නෙමෙයි. මේක වුණත් ග්‍රෑම් 100ක් ඊට වැඩි වගේ බර තියෙනවා මේකේ.